සුබ දවසක් යාළුවනේ. ඔන්න එහෙනම් KK Cyber Solution එකෙන් අදත් වීඩියෝ එකක් අරන් එන්න හිතුණා අපිට. මේ dual clutch සම්බන්ධව තවත් තියෙන ලොකුම ගැටලුවක් තමයි ෆස්ට් එකේ ඉඳන් සෙකන්ඩ් එකට මාරු වෙනකොට වාහනේ ලොකු ජර්ක් එකක් ඇවිල්ලා සාමාන්‍යයෙන් යකඩ කැලි දෙකක් වගේ ඇතිල් වෙන ලොකු හම් එකක් ඇතුළට එනවා. ඒක ගොඩක් අපිට දැන් අහු වෙලා තියෙනවා. ගොඩක් රිපෙයාර් කරපු වාහනවල තමයි මේ ඉෂුව එක එන්නේ නේ. ගොඩක් ටෙක්නීෂියන්ලා කියලා තියෙනවලු මේක කිලෝමීටර් සාමාන්‍යයෙන් 500ක් දුවද්දි හරියයි කිලෝමීටර් 1000ක් දුවද්දි ලර්න් එකක් ගහන්න ඕන මේ ඒ වගේ මේ ගොඩක් මේ කස්ටමර්ස්ලාට එහෙම කියලා තියෙනවා ඩුවල් ක්ලච් හදලා තියෙන කට්ටිය රිපෙයාර් කරන කට්ටිය KK Cyber Solution එකෙන් රිපෙයාර් කරලා පස්සේ ඒ වගේ ප්‍රශ්න එන්නේ නැහැ සාමාන්‍ය 145000ට ප්ලේට් දෙකයි රේසර් එකයි රීකන්ඩිෂන් රේසර් උත් අපි ගාව තියෙනවා බ්‍රෑන්ඩ් නිව් රේසර් උත් අපි ගාව තියෙනවා මේ සම්පූර්ණ ෆුල් රිපෙයාර් එකටම අපේ 145000 යන්නේ ක්ලච් පේඩ් දෙක ගියර් බොක්ස් එකේ ඔරිජිනල් ඔයිල් සීල් සෙට් එක ඩුවල් ක්ලච් ඔයිල් ඩුවල් ක්ලච් රේසර් ඒ ඔක්කොම දාලා ජෙනුයින් ඔයිල් සීල් සෙට් එක ගහලා ඒ ඔක්කොම මේ 145000කට අවුරුද්දක වොරන්ටි එකක් අපි රිපෙයාර් කරලා දෙනවා ඔයාලට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් KK Cyber Solution අපි වමතන්න